මේ වීඩියෝ එක ડિප්‍රෙස් වෙලා ඉන්න ප්‍රශ්නවල ඉන්න මේ වෙලාවේ මානසිකව කැඩිලා බිඳිලා ඉන්න කාමරයකට වෙලාම අඬ දුකෙන් ඉන්න ජීවිතේ හැම අරමුණක්ම අතෑරලා දාලා ඉන්න එකම ඇබ්බැහි වීම් රෝලක එකම නෙගටිව් ලූප් එකක හිර වෙලා ඉන්න ආදරණීය පුංචි කූඹින්ට රියල් තිං ඉස් ලයිෆ් channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඔයාට කළු පාට මතක වලින් හැදුන වේදනාවල් වලින් කලකිරීම් වලින් අත්දැකීම් වලින් පිරුණ අවතාරයක් ඉන්නවා. එයාගේ නම තමයි ડિප්‍රෙෂන්. ඒ කළු අවතාරය ඔයාගේ ඉස්සරහට ආපු හැම වෙලේකම පාළුවක් වගේම ජීවිතේ හෙමින් ගෙවෙන බවක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. හේතුවක් සහ අවස්ථාවක් නැතුවත් ඒ කළු අවතාරයේ පැමිණීමට ඔයා පුදුම කරනවා. ඒ කළු අවතාරයට පුළුවන් වෙනවා ඔයාගේ වයසට වඩා ඔයාට වයස්ගත පෙනුමක් සහ වයස්ගත හැඟීමක් ලබා දෙන්න. ඔයා කල්පනා කරනවා, ඔයා අඬනවා, ඔයා තැවෙනවා, ඔයා ඕනවට වඩා හිතනවා, එකම කතාවක් හිතාගෙන ඒක දිගේ ඉස්සරහට හිතාගෙන ගිහින් ඒ කතාව පුරවනවා ඔයාට උන කෙලවීම් වලින්, වේදනා වලින්, සිදුවීම් වලින් ඔයාම මවාගත්ත කතාවක ඔයා වින්දිතයා විදිහට රඟපානවා. ඔයා හිතින් ඉමැජිනේෂන් කරනවා. පොඩි ප්‍රශ්න ලොකු කරගන්නවා. ඔයා වින්දිතයෙක් විදිහට හිතනවා. ඔයාගේ ආත්ම ශක්තිය ඔයාම විනාශ කරගන්නවා විතරක් නෙවෙයි, ඔයාම ඔයාව තව පහළට ඇදගෙන යනවා. අනිත් සියල්ලන් ජීවිතය විඳිනකොට ඔයාට ජීවිතය පේන්නේ ඩිප්‍රෙෂන් කියන කළු අවතාරය හරහා විතරයි. ඒ කියන්නේ ඔයාට උන සිදුවීම්, කඩාගෙන වැටීම්, විශ්වාසය බිඳ වැටීම්, කෙලවීම්, රැවටීම්, ඔයාව විනාශ වුණ සිදුවීම් වලින් විතරයි ඔයාට ලෝකය පේන්නේ. ඔයාට වටේ පිටේ වගේ සමාජය පේන්නේ මේ දේවල් හරහා විතරයි. ඒක හරියට නිකන් නිල් පාට කණ්ණාඩියක්, ඒක නිකන් අඳුරු පාට කණ්ණාඩියක් දාගෙන රෑ ගමනක් යනවා වගේ. මේ වෙනකන් ඔයාට සතුටක් ගෙනාපු දේවල් තව ඒක එහෙම නෑ කියලා ඔයාට තේරෙන්න ගන්නවා. ඔයා ආදරේ ඇතුලේ සතුටෙන් හිටියනම් ඔයාට ඒවා එපා වෙනවා. ඔයා ගෙදර මිනිස්සුත් එක්ක සතුටෙන් හිටියනම් ඔයාට ඒ දේවල් එපා වෙනවා. අම්මගේ කතාව, තාත්තගේ කතාව, සහෝදර සහෝදරියන්ගේ කතාව, වයිෆ්ගේ, හස්බන්ඩ්ගේ, ළමයින්ගේ මේ හැමෝගෙම කතාවල් එයාලත් එක්ක සතුටෙන් ඉන්න තැන් ඔයාට එපාම වෙලා අපිරිය වෙලා යනවා. යාළුවෝ එක්ක ආතල් එකේ හිටියනම් මේක එහෙම දැනෙන්නේ නෑ තව දුරටත්. ඔයා කලින් හිටපු hina වෙලා හිටපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා හිටපු ජීවිතේ වට තව දුරටත් හොඳක් දැනෙන්නේ නෑ. ඔයා ආසාවෙන් පොත් කියවුවා නම්, ඔයා ෆිල්ම් බැලුවා නම්, ඔයා සෙල්ලම් කරා නම්, ඔයා ට්‍රැවල් කරා නම් මේ කිසිම දෙයක් වට තව දුරටත් සැනසීමක් ගේන්නේ නෑ. ඔයාට මේ ඩිප්‍රෙෂන් අවතාරය පට්ට ආතල් එකේ. හිතන්නකෝ මෙහෙම පොඩි කාලේ උදේම නැගිටලා කාටුන් බලලා, හයිලෑන්ඩ් බලලා, හපන් පැදුර බලලා, එහෙම නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා උදේ පාන්දර සෙල්ලම් කරලා, ඉරේලිය නටලා, යාළුවොත් එක්ක ඇවිදලා මෙහෙම හිටපු ඔයාට මේ කළු පාට ඩිප්‍රෙෂන් අවතාරය ආවේ කොහොමද? කොහොමද ඔයාට මේ ඩිප්‍රෙෂන් කියලා රටේ නැති මල විකාරයක් ඔළුවට ආවේ? එහෙම නැත්නම් මල විකාරයකට මූණ දෙන්න උනේ අරගලේ මේ කුණාටුව මැදින් යන්න සිද්ධ උනේ ඇයි? හොඳට ඉන්න මිනිස්සුන්ට ඩිප්‍රෙෂන් හැදෙන්නේ කොහොමද? මේකට මනෝවිද්‍යාත්මක හේතු තියෙනවා. අතීතයේ වෙච්ච දේවල්, කඩාගෙන වැටීම්, කුඩා කාලේ අත්විඳින්න වෙච්ච දරුණු අත්දැකීම්, අම්මා තාත්තට ගහනවා, තාත්තා අම්මට ගහනවා, එහෙම නැත්නම් ඇබියුස් වෙච්ච, අපයෝජන වෙච්ච, මානසිකව හෝ කායිකව හෝ ඇබියුස් වෙච්ච, එහෙම නැත්නම් අතීතයේ විඳපු වේදනා, දුක්, කඩාගෙන වැටීම් මේ හැම දෙයක්ම, එහෙම නැත්නම් ආදරණීය කෙනෙක්ගේ මරණයක්, වෙන්වීමක්. හිතන්නකෝ ඉස්කෝලේ ගිහිල්ලා ඔයා වෘත්තීය ජීවිතයට ආවට පස්සේ ලොකු වගකීම් සහගත උසස් වෘත්තියක්, එහෙම නැත්නම් පවුලේ බර, ආදායම් ගැටලු, ෆයිනෑන්ෂියල් ප්‍රශ්න, සෝෂල් මීඩියා වල ඔයා අනිත් මිනිස්සුන්ට එක්ක කම්පෙයාර් කරන එක, සංසන්දනාත්මක බලන එක, තනිකමේ හැඟීම්, සම්බන්ධතා තිබුණත් ඒවා ඔයාව තේරුම් ගන්නෑ කියන හැඟීම, මේ හැම දෙයක් නිසාම ඔයාට ડિප්‍රෙෂන් එන්න පුළුවන්. තව තියෙනවා ඔයාට කරන්න බැරි දේවල් කරනවා. ඔයා මිනිස්සුත් එක්ක නොගැලපෙන සම්බන්ධතා හදා ගන්නවා. ඔයාගේ ඔළුවේ තියෙන රසායනික සෙරොටොනින්, ඩොපමින් වගේ බ්‍රේන් කෙමිකල්ස් වල, ඒ කියන්නේ මොලේ තියෙන රසායනික ප්‍රතික්‍රියාවල බැලන්ස් එක ඔයා නැති කර ගන්නවා. ඔයාගේ පවුලේ බලපෑම්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරින් එන පීඩනය, සම්බන්ධතාව වලින් එන පීඩනය, රිලේෂන්ෂිප් වලින් එන පීඩනය ටික කාලයක් යනකොට ඔයාට එකට දැනිලා වතුර බිඳුව වගේ එකතු වෙලා ඔයා ඇතුලේ හැදෙනවා පීඩනයක්. ඒ පීඩනය තව දුරටත් ලොකු වෙනවා. සමාජයේ තියෙන තරඟකාරී ජීවන රටාවත් එක්ක අපි හිතනවා hina වෙලා ඉන්න ඕනි. අපි අපේ දුක කියන්න කෙනෙක් නැහැ. දුක කිව්වොත් ඒක අනිත් පැත්තට අපිට බූමරංගයක් වෙලා එනවා. අපි දුප්පත්කම පෙන්වන්න හොඳ නැහැ. මේ සෝෂල් මීඩියා වල උනත් අපි ලක්සරි ලයිෆ් එකක් පෙන්වන්න ඕනේ. සමාජ මාධ්‍යවල බලපෑම මේකට එනවා. අපි මවාපාන ජීවිතය. අපි ඇත්තටම අපි විදිහට නෙවෙයි ජීවත් වෙන්නේ.
අපි වෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න යනවා. අපි වෙන කෙනෙක්ව අපේ ඇතුලේ උලුප්පලා දක්වන්න හදනවා. අපි වෙන අනියම් ප්‍රතිරූපමවල පෙන්වන්න හදනවා. මේකෙන් අපේ කම්පිටිටිව් එක වැඩි වෙලා අපේ පීඩනය වැඩි වෙලා අපි විනාශ වෙලා යනවා. මෙහෙම වෙනකොට කාලයත් එක්ක වෙනකොට අපි ඇතුලේ තද කළු ගූට අවතාර මානසික අවතාර අපි ඇතුලේ හැදෙන්න පටන් ගන්නවා. ඉපදෙන්න පටන් ගන්නවා. සල්ලි තිබුණත් වෘත්තිය හොඳ වුණත් හොඳ පවුලක් තිබුණත් මේ ડિප්‍රෙෂන් වලට එන්නේ එකම හේතුව තමයි සමහර වෙලාවල් වලට ඔයා පිටින් ඔයා කන්ට්‍රෝල් කරන්න යනවා හැමදේම. ඔබ සම්බන්ධතා කන්ට්‍රෝල් කරන්න යනවා. සමහර වෙලාවට ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් කන්ට්‍රෝල් කරන්න ගිහිල්ලා තමයි ඔයාට ડિප්‍රෙෂන් එන්නේ. උදාහරණයක් විදිහට අපි මේ උදාහරණයක් ගත්තොත් සුදු පාට ලීයක් ඔයාගේ අතේ තියෙනවා. ඒක කළු පාට වෙනවා. ඔයා try කරනවා ඒ ලීය ආයෙමත් සුදු පාට කරන්න. හැබැයි ඔයා තේරුම් ගන්න නැහැ මේ සුදු පාට ලීය කොයි වෙලාවක හරි කළු පාට වෙනව නේද කියලා. ඔයා ඒක තේරුම් ගන්න නැතුව සුදු පාට ලිය නැවත කළු පාට කරන්න ගියාම ඔයාගේ හිතේ අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය තමයි අන්තිමට ડિප්‍රෙෂන් කියන්නේ. ඔයාට පුළුවන් නම් මේ සුදු පාට ලිය ඕනි වෙලාවක කළු පාට අලු පාට වුණත් වෙන්න පුළුවන් කියලා හිතන්න දකින්න ඔයාට කවදාවත් ડિප්‍රෙෂන් හැදෙන්නේ නැහැ. මූලිකවම ඔයාට ડિප්‍රෙෂන් වෙන ට්‍රිගරින් පොයින්ට්ස් තමයි ඔයා සම්බන්ධතාවල ඔයා හිතින් මවාගත්තු ෆැන්ටසියක් නිර්මාණය කරගෙන ඉන්න එක, අනිත් දේවල් තේරුම් ගන්න නැති එක, ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ඔයා කන්ට්‍රෝල් කරගෙන යන එක තමයි ඔයාට ડિප්‍රෙෂන් වල මූලිකම දේවල්. ට්‍රිගර් වෙන්න, ડિප්‍රෙෂන් ට්‍රිගර් වෙන්න හොඳට හිටපු ඔයාට ડિප්‍රෙෂන් එන්න එකම හේතුව. ඉතින් මෙහෙම සිදුවීම් වලින් පස්සේ ඩිප්‍රෙෂන් කළු අවතාරය ඔයාගේ කෑම රුචිය නැති කරලා දානවා. ඌ ඔයාගේ මතක ශක්තිය නැති කරලා දානවා. ඌ එක ජීවත් වෙන්න වෙනදට වඩා හයියක්, ප්‍රයත්නයක්, ශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා ඔයාට. සමාජයත් එක්ක ඉන්නකොට ඌ ඔයාගේ ආත්ම ශක්තිය ඉව කරලා එක මුලින්ම නැති කරලා දානවා. ඔයාට ඔයාව නැති කරනවා. ඔයාට එන ලොකුම බය වුණේ මිනිස්සුන්ට මේක තේරෙයි කියන ප්‍රශ්නය. ඔයා ඇතුලේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා අනිත් මිනිස්සු දැනගනී කියන ප්‍රශ්නය. ඔයා අවුලෙන් ඉන්නේ, ඔයා වැටිලා ඉන්නේ, ඔයාට හිතෙන මල විකාර දේවල් මිනිස්සුන්ට තේරෙයි කියලා ඔයාට හිතෙන්න ගන්නවා. ඔයා වද වෙනවා මිනිස්සු ඔයාව විවේචනය කරයි කියලා, පහත් කරයි කියලා, කොන් කරයි කියලා ඔයා වද වෙනවා. කොයි වෙලාවෙත් බයෙන් ඉන්නේ. මේ කළු අවතාරය නිසා, මේ ડિප්‍රෙෂන් කියන කළු අවතාරය නිසා ඇතිවෙන ලැජ්ජාව සහ අපකීර්තිය නිසා ඔයා දිගින් දිගටම වද වෙනවා මිනිස්සු මේක දැනගනී කියලා. ඒ නිසා ඔයාගේ මුළු ශක්තියම වැය කරනවා ඒ ડિප්‍රෙෂන් කියන කළු අවතාරය හංගලා තියන්න try කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි ඔයා වේදනාව හංගගෙන ජීවත් වෙන්න try කරන්නේ. මතකයි නේද මේ උදාහරණ? මේ ප්‍රසිද්ධ අය විතරයිනේ මනසට වද දෙන, ඇත්ත බොරුවක් එක ජීවත් වෙනවා කියන එක මාර වෙහෙස කර දෙයක්. ඍණාත්මක දේවල් කියන හිතන තැන කළු අවතාරය, ડિප්‍රෙෂන් කළු අවතාරය ඔයාව ඇදලා දානවා. ඌ හැම වෙලාවෙම ඔයාව කේන්තියෙන් ඉන්න එකෙක් ගානට පත් කරනවා විතරක් නෙවෙයි, වටේ ඉන්නුන්ට ඔයාව නොරුස්සන අයෙක් බවට පත් කරන්නත් ඌට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයා තේරුම් ගන්න ඕනි තව දේවල් තියෙනවා. ඔයාගේ ළඟ තියෙන ආදරය ඔයාගෙන් උදුර ගන්නත්, ඔයාගේ ඇතුලේ තියෙන ලෙන්ගතුකම, ක්වොලිටි මනුස්සයා වලලලා දාන්නත් මේ ડિප්‍රෙෂන් කියන කළු අවතාරයට පුළුවන් වෙනවා. දැඩි ඍණාත්මක දේවල් නැවත හිතමින් ඔයාගේ නිින්ද පවා නැති කරන්න තරම් මේ ડિප්‍රෙෂන් කළු අවතාරය කැමති වෙන දෙයක් නැති තරම්. මේ නිසා හෙට දිනය ඔයාට කොච්චර අමාරුයිද කියලා රැට ඔයාට තේරුම් කරවන්න, ඔයාට මතක් කරවන්න ඌ මාර කැමති. අඳුර ගලාගෙන එනකොට ඔයාගේ හිතට අමාරු වෙන්නෙත්, රැට නිදා ගන්නකොට කොට්ටේ කඳුළු වලින් පෙඟෙන්නෙත්, හිතට එන දේවල් වලින් පැනලා යන්න ඔයා ෆෝන් එක ස්ක්‍රෝල් කර රෑ 1-2 වෙනකන් නිදා ගන්නෙත් මෙන්න මේ හින්දා. ඔයාගේ ජීවිතෙත් කළු බල්ලෙක් ඉන්න එක සම්පූර්ණයෙන්ම ඔයාව දුකෙන් කනස්සල්ලෙන් තියන්න විතරක් නෙවෙයි, ඔයාට ඔයාවම අසම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. ඔයා වයසින් මුහුකුරාගෙන යනකොටත් ඉස්සරහට යනකොටත් මේ කළු අවතාරය, ඩිප්‍රෙෂන් කළු අවතාරය ඔයාගේ පිටිපස්සෙන් එනවා. ඔයා එක්ක ඩිප්‍රෙෂන් කළු අවතාරය හැම වෙලේම ඉන්න try කරනවා. ඔයා එලවලා දාන්න, කළු අවතාරය එලවලා දාන්න ඔයාට කරන්න පුළුවන් හැමදේම කරත් ඒක හරියන්නේ නැහැ. ඒක නිරන්තරයෙන්ම ඔයත් එක්කම එනවා. ඔයා පල්ලෙහාට කඩාගෙන වැටෙන එක උඩට යනවට වඩා හරිම ලේසියි කියලා ඌ ඔයාට උගන්වනවා. ඒ නිසාම ඔයා ඔයාගේම ක්‍රම භාවිතා කරලා පාවිච්චි කරත් මේ දේවල් ඔයාට උපකාරයක් වෙන්නේ නැහැ. මොනවාද ඔයා පාවිච්චි කරන මේ වෙලාවේ ඔයා පාවිච්චි කරන උපක්‍රම? ඔයා යාළුවන්ට කියනවා, ඔයාගේ ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා, පාර්ට් ටයිම් ලව් කරන්න යනවා, අනියම් පෙමක් පටන් ගන්නවා, රෑ 1-2 වෙනකම් මැහැරගෙන ඉන්නවා, මිනිස්සුන්ට වෛර කරන්න යනවා, සෝෂල් මීඩියා වල තව මිනිස්සුන්ව බුලි කරන්න යනවා, ඔයාගේ ඇරියස් කවර් කරගන්න යනවා. මේ හැමදේම ඔයා යන වැරදි ට්‍රැක්. මේ දේවල් කරන නිසා ක්‍රමයෙන් ඔයාට ඔයාගේ සියලුම දේවල් වලින් සහ පුද්ගලයන්ගෙන් සම්බන්ධතා වලින් ඔයා ඈත් වෙනවා කියලා ඔයාට තේරෙන්න පටන් ගන්නවා. ඔයා සමාජයෙන් ඈත් වෙන විදිහ ඔයාට තේරෙන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා.
අවසානයේදී මේ ડિප්‍රෙෂන් කළු අවතාරය වගේ ජීවිතය පැහැර ගැනීම සාර්ථකව ඉවර කරනවා. ඔයා දන්නවද ජීවිතයේ සියලුම විඳීම් නැති වුණාම ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න කරගන්නවා තව දුරටත් ජීවත් වීමේ අරමුණ මොකක්ද කියලා. හොඳම දේ තමයි මේ වෙලාවේ ඔයා වෘත්තිමය සහාය ලබා ගන්න ඕනි. එක්ක ඔයා තනියම මේ වෙනුවෙන් ෆයිට් කරන්න පටන් ගන්න ඕනි. ඒක ඔයාගේ නැවත ඉපදීමට ඔයාගේ ජීවිතේ විශාල හැරවුම් ලක්ෂයක් වෙනවා පුංචි කුඹියෝ. ඔයා එතකොට ඉගෙන ගන්නවා උට කවුරු වුණත් කමක් නැහැ මේ කළු බල්ලා මිනිස්සු මිලියන ගානකට බලපාන ප්‍රශ්නයක් ඔයාට විතරක් නෙවෙයි කියලා. ඒ වගේම ඔයා ඉගෙන ගන්නවා මැජික් එකක් හරි විස්මයජනක බෙහෙත් පෙත්තක් හරි මේ ડિප්‍රෙෂන් කළු අවතාරය විනාශ කරන්න නැති විත්තිය. ප්‍රතිකාර වලින් සමහර මිනිසුන්ට උදව් ලැබෙන්න පුළුවන් වගේම තවත් සමහර අයට වෙනත් එක එක මාර්ග උදව් වෙන්න පුළුවන්. ඒ වගේම මම පර්සනලි ඉගෙන ගත්තා තමන්ට අවංක වීම මගින් ඇත්තටම මේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා. ඔයත් ඉගෙන ගන්න ඕනි තමන්ට අවංක වෙලා මිසක් මේ ડિප්‍රෙෂන් කළු අවතාරය අඩු කරගන්න අයින් කරගන්න බෑ කියන එක විතරක්. මේ කළු බල්ලා විනාශ කරන්න පුළුවන් තමන්ට තමන් අවංක වීමෙන් විතරයි. වැදගත්ම දේ මම ඉගෙන ගත්තා පර්සනලි මම ඉගෙන ගත්තු දේවල් තමයි මේ කළු අවතාරය ડિප්‍රෙෂන් කියන කළු අවතාරය බිය නොවන හැටිත් ඒ ඩිප්‍රෙෂන් වලට පාඩමක් උගන්වන හැටිත් මම මගේ ජීවිතෙන් ඉගෙන ගත්තා. ඔයත් බය නැතුව මේ ඩිප්‍රෙෂන් කළු අවතාරයට අනිවාර්යයෙන්ම පාඩමක් උගන්වන්න ඕනේ. කොහොමද මේ ඩිප්‍රෙෂන් කළු අවතාරයෙන් ගැලවෙන්න දොරවල් ගොඩක් තියෙනවා. ඒ දොරවල් ගොඩ තමයි මේ වෙලාවේ කරන්න කම්මැලිම දේවල් ටික. ඇතුළත තමන්ගේ ආලෝකය පුරුදු කරන එක, ඒ කියන්නේ මෙඩිටේෂන් භාවනා කරන එක, උදේට රැට හරියට ජර්නලින් කරන එක, ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරන එක, තමන්ට තියෙන පුංචි දේවල් වලට ස්තුතිවන්ත වෙන එක, ඇතුළේ තමන්ගේ ඇතුළේ මානසික නිදහස සහ තමන්ගේ ඇතුළේ ඩිසිප්ලින් එක වර්ධනය කරගන්න එක, පුංචි දෙයක් කරලා ඒක කන්සිස්ටන්සි එක දිගට කරගෙන යන එක, තමන්ට වෙන දේවල් අයියෝ මේ දේවල් මිනිස්සුන්ට වෙනවා අර මං කිව්වේ සුදු පාටයි කළු පාටයි ලීය ඒ වගේ තමන්ට වෙන දේවල් ඇසෙප්ට් කරලා මිනිස්සු යනවා තමයි මිනිස්සු හැමදාම ඉන්නේ නැහැ මේ දේවල් වෙනවා අපි කොච්චර ප්ලෑන් කරත් හෙට ඒක වෙනස් වෙන්න පුළුවන් හැමෝම මැරෙනවනේ කියලා දේවල් ඇසෙප්ට් කරලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් විතරක් කන්ට්‍රෝල් කරලා අනේ අරයා මට ආදරේ නෑ මං කොහොම හරි යාගේ ආදරේ ගන්න ඕනි වගේ බයිලා පැත්තකින් තියලා මං ෆේල් වුණා ඕකේ මං තව පාරක් try කරනවා කියන තැනට මයින්ඩ් සෙට් එක ගෙනාවට පස්සේ ડિප්‍රෙෂන් කියන්නේ වචනයක් විතරයි අපේ ආත්මය මතක් කරන හැඳුනුම් අපි හොයන්න ඕනි සෞන්දර්යය ලියන එක සින්දු කියන එක ඩාන්ස් කරන එක මේ හැමදේම ෆිල්මින් කරන එක කන්ටෙන්ට් හදන එක මේ හැමදේම කරාට පස්සේ ඔයාට ඔයාගේ ආත්මය ඩිප්‍රෙෂන් වලින් ගලවලා අයින් කරගන්න පුළුවන්. තව දුරටත් ඔයාගේ හොඳ යාළුවෝ ටිකක් එක්ක හෙල්දි සම්බන්ධතා ටිකක් එක්ක හොඳ කන්ටැක්ට්ස් ටිකත් එක්ක ඔයාගේ ජීවිතේ ඉස්සරහට යනකොට මේ ඩිප්‍රෙෂන් කියන්නේ වචනයක් විතරයි. උදේම නැගිටින්න පටන් ගත්තම රැට 1 2 වෙනකන් ඉන්නේ නැතුව රෑ 9 10 11 වෙනකොට නිදාගත්තම මොබයිල් ඩිවයිසස් එනකොට පොත් පෑන් සබහා දහම එතකොට ඇවිදින එක වර්ක්අවුට් ජිම් යන එක මේ දේවල් ප්‍රැක්ටිස් කරාම කාලයක් යනකොට අද ගිහිල්ලා ජිම් එකට හෙට 6 පැක් හදන්න බෑ වගේ අද කසාද බැඳලා හෙට වෙද්දි ළමෙක් හදන්න බෑ වගේ කාලයක් මේක පොඩ්ඩ කයිසෙන් කන්සෙප්ට් එකේ ජපන් කළමනාකරණය එන කයිසෙන් කන්සෙප්ට් එකේ එන 100ට එකක් සංවර්ධනය වෙනවා වගේ ඔයාගේ ජීවිතේත් පොඩ්ඩේ ට්‍රැක් එකට ගෙනාවොත් ඔයාට පුළුවන් දවස් 4ක් කරනවා අයියෝ පැත්තකට දානවා දවස් 2ක් කරනවා අයියෝ පැත්තකට දානවා එහෙම මේ ડિප්‍රෙෂන් වලින් ගේම ඉල්ලන්න බෑ ඔයාට මෙතන තියෙන තරංගකාරයා ඔයත් එක්ක ඉන්න තරහකාරයා ඔයාම තමයි අපිට ඉන්න හොඳම හතුරත් අපිම තමයි ඔයාට පුළුවන් නම් ඔයා දැන් පටන් ගන්න ඕනි ඔයාට උවමනයි නම් ඔයා දැන් පටන් ගන්න ඕනි මම කියන්නේ නෑ ડિප්‍රෙෂන් වලට thank you කියලා ඒත් ඒ කළු අවතාරය ඔයාට හොඳ ගුරුවරයෙක් වෙනවා ඒ කළු අවතාරය ඔයාට බල කරනවා ඔයාගේ ජීවිතය සරල කරගන්න ඔයා ඉගෙන ගන්නවා ප්‍රශ්න වලින් පැනලා යනවට වඩා ප්‍රශ්න වැළඳ ගැනීම හොඳයි කියලා ඔයා මේ අරගලය සාර්ථකව දිනනවා කියන්නේ ඔයා අය කවදාවත් ප්‍රශ්නවලට බයේ පැනලා යන්නේ නැහැ. ඔයා අය කවදාවත් පිටින් එක එකාගේ සතුට ඉල්ලන්නේ නැහැ. ඔයා එක එකාගේ හිතවල සතුට හොයන්න යන්නේ නැහැ. ඔයා එක එකව මිනිස්සුන්ව ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. ඔයාගේ ඉස්සරහට ඔයාට බාධාවක් විදිහට මොන జగත ආවත් ඌ එක්කත් ගේම් ඉල්ලලා ඔයා ඉස්සරහට යනවා. ඉතින් පුංචි මිත්‍රයා ඔයා දැන් ඇඳෙන් බහින්න ඕනි හොඳ හුස්මක් අරගෙන අඩියක් ඉස්සරහට තියන්න ඕනි දවසට 100ට එක ගානේ ඔයා වෙනුවෙන් වැඩ කරන්න අරගෙන පොඩ්ඩ ඔයාගේ සතුට සහ සාර්ථකත්වය ඔයාම හොයාගන්න ඕනි ડિප්‍රෙෂන් කළු අවතාරය විනාශ කරලා දාපු ඔයාගේ ආත්මයේ බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ හැම වෙලේම hina වෙලා ඉන්න සූර වීර කූඹි කපිතාන් ඔයාම වෙන්න ඕනි. වට good luck පුංචි කූඹියෝ. වට good luck.